මම ඉතාලියට ආවේ මගේ වයස අවුරුදු 17 දී. පටන් ගත්තේ මැක්ඩොනල්ඩ් වල බර්ගර්ස් හදලා. අද මම වෙරෝනා වල ප්‍රසිද්ධ බැංකුවක නෙට්වර්ක් ඉංජිනේරුවෙකු ලෙස සේවය කරනවා. නමුත් අද මම මේ වීඩියෝ කරන්නේ මගේ ජීවිතේ මම ලබාගත් සාර්ථකත්වය ගැන ඔයාලට කියන්න නෙමෙයි. මම අද ඔයාලට කියන්නේ මම පඩිය කොච්චරක් ගත්තත් මට වැරදිච්ච තැන් සහ ඒ වැරදි ඔයාලටත් නොවි ඇත්තටම මූල්‍ය නිදහස දිනා ගන්න රහස කොහොමද කියන එකයි. තාමත් මට අද වගේ මතකයි මම ඉතාලියට ආවේ මගේ වයස අවුරුදු 17 දී. ඒ කාලේ ඉතාලි ජීවිතේ ගොඩක් සුන්දරයි. නමුත් ඇත්තටම ඉතාලි ජීවිතේ කොච්චර දුෂ්කරද කියලා මම තේරුම් ගත්තේ මම ජොබ් එකක් කරන්න පටන් ගත්තට පස්සේ. මම මැක්ඩොනල්ඩ් වල පැය ගාණක් දවසට හිටගෙන බර්ගර්ස් හැදුවා. ඒ වගේම ෆැක්ටරි වල දවසට පැය 10 12 මහන්සි වෙලා වැඩ කරා. මගේ කකුල් රෙදිද්දි මට හිතුනේ කවදාරි මම නෙට්වර්ක් ඉංජිනේර කියන ටාගට් එකට ගියොත් මට මගේ මේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කියන එක. මම මහන්සි වෙලා පාඩම් කළා නෙට්වර්ක් ඉංජිනේර කියන ටාගට් එකට ගියා. නමුත් මම කාලෙත් එක්ක තේරුම් ගත්තා මම කොච්චර ලොකු පඩියක් ගත්තත් කවදාරි මම ජොබ් එකට යන්න බැරි වුණොත් මගේ ඉන්කම් එක එහෙම් පිටින්ම නවතිනවා. ඉතින් මම තේරුම් ගත්තා මම තාමත් හිර වෙලා ඉන්නේ මගේ වටිනා කාලය වැය කරලා සල්ලි හම්බ කරන රෝදයක් ඇතුලේ හිර වෙලා කියලා. බැංකුවෙන් ණයක් අරන් ගන්න ගේ හෝ කාර් එක ඔයාගේ තවත් එක සැප සම්පතක් නෙමෙයි. ඒක ඔයාව තවත් හිර කරන වහල් බැම්මක් විතරයි. මම දැකලා තියෙනවා ඉතාලියේ අවුරුදු 10 15 හෝ ඊටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙන අපේම ලාංකික සහෝදර සහෝදරියන්ට ලස්සන ගෙවල් තිබුණා. හොඳ වාහන තිබුණා. නමුත් එයාලගේ මානසික නිදහස තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි එයාලා බයෙන් හිටියේ මගේ ඊළඟ බැංකු ණය වාරිකය ගෙවන්නේ කොහොමද කියන එක ගැන. එයාලට අකමැත්තෙන් වුණා ජොබ් එකට යන්න වෙලා තිබුණේ මේ ගෙවන්න තියෙන බැංකු ණය සහ ජීවන වියදම් කවර් කරගන්න තිබිච්ච නිසා. අපි තේරුම් ගන්න ඕන ඇත්තටම මූල්‍ය නිදහස කියන්නේ බැංකු ණයක් කරන් ගියක් හෝ වාහනයක් ගන්න එක නෙමෙයි. මූල්‍ය නිදහස කියන්නේ අපි ජොබ් එකට ගියත් නොගියත් අපිට අවශ්‍ය වන ජීවන වියදම් කවර කරගන්න සල්ලි තියෙන සල්ලි අපි වෙන වැඩ කරන තත්ත්වයට පත් වීමයි කියන එක. ඔය අවුරුදු ගාණක් දවසට පැය 10ක් 12ක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි ඔයා ගාව හෝ බැංකුවක තිබ්බොත් අවුරුද්දෙන් අවුරුද්ද මොකද වෙන්නේ කියලා දන්නවද? මම හිතුවේ මම මහන්සි වෙලා හම්බ කරන සල්ලි ඉතුරු කරොත් ඒ සල්ලි වල වටිනාකම ආරක්ෂිත වෙනවා කියන එක. නමුත් අවුරුද්දෙන් අවුරුද්ද බඩු වල වියදම් වැඩි වෙද්දි මම තේරුම් ගත්තා ඒ සල්ලි වල වටිනාකම කාලෙත් එක්ක අඩු වෙනවා කියන එක. උදාහරණයකට ඉතාලියේ බඩු වල වියදම 5% ගානේ වැඩි වෙනවා නම් ඔයා හම්බ කරන හැම යූරෝ එකක්ම 5%කින් හැම අවුරුද්දෙම අඩු වෙනවා. අන්න ඒ නිසා අද කාලේ සල්ලි වල වටිනාකම ආරක්ෂා වෙන්න අපි ඉන්වෙස්ටිං කරන දේ අනිවාර්යෙන් කළ යුත්තේ. ධනවතුන් සල්ලි හම්බ කරන්නේ මහන්සිලා වැඩ කරලා විතරක් නෙමෙයි. එයාලා නිදියන් ඉදුණා සල්ලි හම්බ කරනවා. අන්න ඒ රාස අද මම ඔයාලට කියලා දෙන්නම්. රැකියාවෙන් ලැබෙන්නේ ඇක්ටිව් ඉන්කම් එක. ඔයා ජොබ් එකක් කරොත් විතරයි ඔයාට සල්ලි ලැබෙන්නේ. උදාහරණයකට ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වගේ. ටැක්සිය ඩ්‍රයිව් කරොත් විතරයි එයාට සල්ලි ලැබෙන්නේ. ඉතින් අන්න ඒ නිසායි මම මගේ ඉංජිනේරු පඩියෙන් කොටසක් ලෝකේ ප්‍රමුඛ පෙළේ සමාගම් වල ආයෝජනය කරන්නේ. මම ඉගෙන ගත්තා S&P 500 ETF වගේ දේවල්. දැන් මට මම නිදාගෙන ඉද්දි උනත් Amazon, Tesla, Apple වගේ කම්පැනි වලින් සල්ලි ලබා දෙනවා. මම මගේ රැකියාවට යන්නේ මට මගේ ජීවන වියදම් කවර් කරගන්න ඕන නිසා නෙමෙයි. මම ඒ රැකියාවට ආදරේ නිසා. ඉතින් අන්න ඒක තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ. ලංකා යුරෝ ලක්ෂයක් හෝ ඊටත් වඩා වැඩි වියදමක් කරලා ගයක් හදනවද? නැත්නම් ඒ මුදලින් යුරෝ 2000ක වගේ ස්ථාවර ආදායමක් හදා ගන්නවද? මගේ තාත්තා ඉතාලියේ අවුරුදු 15ක් මාන්සි වෙලා ලංකාවේ ලස්සන ගයක් හැදුවා. නමුත් මාසෙකට අද යාට ඒ ගෙදරින් එක රුපියලක්වත් එන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට එයා මුදල කොටස් වෙන පොලේ ආයෝජනය කරා නම් 104 රූල් එකට අනුව එයාට මාසෙකට ලොකු ආදායමක් ලබා ගන්න තිබුණා. ඉතින් ඒ උදාහරණය මම ඔයාලට කිව්වේ අපි තේරුම් ගන්න ඕන අපිට ඇත්තටම වටින්නේ කාට හරි පෙන්න ගයක් හදන එකද නැත්නම් ඒ මුදලෙන් අපිට අපේ නිදහස ලබා ගන්නවද කියන එක. විශේෂයෙන්ම මේ වීඩියෝ එක බලන අවුරුදු 20 ගණන් වල අයට මම කියන්නේ ඔයාලට තියෙන වටිනාම දේ සල්ලි නෙමෙයි කාලය. ඉතින් ඔයා කාලේ නාස්ති කරගත්තොත් ඔයාලට නැති වෙන්නේ යුරෝ ලක්ෂ ගණන්. අපේ පරම්පරාගත දුප්පත්කමේ චක්‍රය බිඳින්න නම් අපිට ඇසට් ගොඩනගන්න වෙනවා. මම මේ පරම්පරාගත දුප්පත්කමේ චක්‍රය කියලා හඳුන්වන්නේ උදාහරණයකට හිතන්න ඔයාගේ තාත්තා පෙන්ෂන් එක යනකම් වැඩ කරලා ඇති. සමහරකට තාත්තගේ තාත්තත් එහෙම කරලා ඇති. ඉතින් ඔයා අද මේකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්තම් කවදා හරි ඔයාටත් වෙන්නේ අන්නේ දෙයමයි. ඉතින් කොටස් වෙන පොලේ ආයෝජනය කරද්දී අපිට කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියන දේ වැඩ කරන්න නම් ඒ සඳහා කාලය අවශ්‍යයි. උදාහරණයකට මම ඔයාලට ඒක තව පැහැදිලි කරොත් හිතන්න ඔයා අද යුරෝ එකකින් ආයෝජනය කරන්න පටන් ගන්නවා කියලා. ඔයා ඒ දේ පස්සට කල් දැම්මොත් තව අවුරුදු කිහිපයකින් ඔයාට යුරෝ එකක් වෙනකොට යුරෝ 10ක් වගේ ආයෝජනය කරන්න වෙනවා. ඉතින් මට මේ දේ ඉගෙන ගන්න ගොඩක් කාලය ගියා. නමුත් ඔයාලට මම අද මේ කරන වීඩියෝ සහ මගේ channel එකේ තියෙන ඒ ගයිඩ්ලයින් ෆලෝ කරලා
ඔයාලට එච්චර කාලයක් ඉන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට අද ඉදම මේ දේ කරන්න පටන් ගන්න පුළුවන්. ඒ දේ කරන්න පටන් අරගෙන ඔයාට මම වේලස්සන හඳුන්වපු ඒ පරම්පරාගත චක්‍රය බිඳින්න ඔයාට පුළුවන්. ඒ වෙනුවෙන් ඇක්ෂන් එකක් ඔයා මේ අද ඉදම ගන්න. ඉතින් මෙන්න මේක තමයි මගේ කතාව. වෙරෝනවල බැංකුවක නෙට්වර්ක් ඉංජිනේරයෙකු ලෙස සේවය කරලා ලොකු පඩියක් ගත්තත් මෙන්න මේ හේතු කාරණා නිසා තමයි මම ආයෝජනය කරන්න පටන් ගත්තේ. ඉතින් ඊට අමතරව ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන ඒ ලොකු පින්තූරේ පොඩි කොටසක් විතරයි අද මම ඔයාලට පැහැදිලි කරේ. ඉතින් ඔයාලටත් හිතෙනවා නම් වෙන කෙනෙක් වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය වැය කරන වෙනුවට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන ටාගට් එකට වැඩ කරන්න ඔයාලට රෝඩ් මැප් එකක් සහ ඒ සඳහා උදව් අවශ්‍යයි කියලා හිතුණොත් මාව කන්ටැක්ට් කරන්න. අපි කතා කරලා බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මතක තියාගන්න. ඔයා මේ අද ගන්න කුඩා තීරණය ඔයාගේ අවුරුදු 20 කාලේ වුණත් වෙනස් කරන්න පුළුවන්. අපි අපේ පරම්පරාව ලෝකෙ දකින්න විදිහ වෙනස් කරමු. මම 100 මිලියන් සීක්‍රට්ස් ආයතනයේ ප්‍රධානියා ඇන්ජලෝ ෆර්නෑන්ඩෝ.